ඇක්ට් එකට අනුවම වැඩ කරන්න කියලා තිල්ලීමක් කරනවා. ඊළඟට මම මේ කියන්නේ Honorable member, please take a seat. You have made your point clear and I have told you. හරි. I have told you the procedure. එයා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා ස්ටඩි කරලා එන එක ගැන මම සතුටු වෙනවා. මොකද අපේ කාලි ඉතුරු වෙනවනේ එතකොට. හැබැයි ඒකට අනුවම කටයුතු කරනවා නම් තවත් හොඳයි. මම කිව්වේ මේගොල්ලෝන් ගෙනල්ලා මතු කරපු දේවල් සේවකයොත් එක්ක සාකච්ඡා කරපු මිනිත්ස් අනුව. මම ඒක ටේබල් කරා හැන්ඩ්සාට් කරා. ඒකේ දෙවෙනි කාරණේ මොකද්ද තියෙන්නේ? transferring salt to other part of the country. අන්න ඒකේ ඔයගොල්ලෝ මතු කරන දේ තමයි මේ උතුරේ ලුණු දකුණට එවන්න එපා කියන එක. ඒවා අතිත් කැත කතා. දෙක ඊළඟට මෙයාලා කියනවා තව එකක් 16 වෙනි කාරණේ 11 වෙනි කාරණේ change the manager. අපේ මැනේජර් මාරු කරන්න කියනවා. හේතුව මොකක්ද දන්නවද? එයා කිලිනොච්චි කෙනෙක් නිසා. කිලිනොච්චි කෙනෙක් නිසා මාරු කරන්නලු මෙයා යාපනයේ කෙනෙක් නෙමෙයි කියලා. එහෙම කරන්න පුළුවන්ද? ඒ මැනේජර්ගේ වැරද්දක් තියෙනවා නම් මාරු කරන එක හරි. මේක මේ කියන්නේ අලිබංකට ඉන්න ඕනකම තියෙන යාපනයේ කට්ටිය විතරයි. කිලිනොච්චියේ ඉන්න දක්ෂ මිනිහෙකුටවත් එතන ගිහලා වැඩ කරන්න බෑ. අපි 3 months අරන් තියනවා. එයාගේ මොන හරි වැරද්දක් තියෙනවා නම් අපි ඒකට ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම නැතුව කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ඉන්න බෑ කියලා නීතියක් නෑ බොස්. හරිද? ඒවා තියාගන්න එපා. ඕගොල්ලෝ අඩුතරමේ රැකියාවක් කරනකොටවත් අසාධාරණ විදිහට සලකන්න එපා ඒ වගේ. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් ගන්න බැරි මොකද? මොකද හේතුව? ඔයා කියනවා ඒක. ඔයා දොස්තර කෙනෙක් නේද? දොස්තර කොන්දොස්තරද ඔයා? කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ජොබ් එකක් ගන්න විරුද්ධ වෙනවා මේගොල්ලෝ. ඒ තරම් මිනිස්සු මේගොල්ලෝ. මෙයා රටට පේන්න ඕන. මෙන්න මම කියන්නේ බොරු නෙමෙයි මෙන්න මේක තියෙනවා. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද කියනවා? අර්චුනා කිලිනොච්චි කෙනා යාපනයේ ජොබ් එකක් ගන්න එපාලු. කිලිනොච්චි මන්ත්‍රීවරු ඉන්නවා මේක දන්නේ නැද්ද? කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද? මොකද්ද වෙනස? කතා කරන භාෂාවද? ආගමද? ආගම හින්දු. කතා කරන්නේ දෙමළ. ඕගොල්ලෝගේ අසාධාරණ එහෙමයි.